ඔයා දැනගෙන හිටියද මේ දේවල්? අද අපි ඉගෙන ගන්නේ අපිට උරුමයෙන් ලැබෙන දේවල් සහ ඒ ආශ්‍රිත වචන. දැන් අපි බලමු මේ වාක්‍ය. I inherited these jewelries from my grandmother. එතකොට මෙතන inherit කියන එකෙන් තේරුම තමයි උරුමයෙන් ලැබෙනවා කියන එක. I inherited these jewelries මොනවද අපිට උරුමයෙන් ලැබෙන්නේ? jewelries. මේ ආභරණ. කාගෙන්ද? from my grandmother. මගේ ආච්චිගෙන් මට උරුමයෙන් මේ ආභරණ ලැබුණා කියන එක තමයි මේ වාක්‍යයේ තේරුම. heirloom. heirloom කියන්නේ උරුමය. ඒ කියන්නේ මොනවා හරි වටිනා දෙයක්. ඒ කියන්නේ ආභරණ, එහෙම නැත්නම් ගෘහ භාණ්ඩ, එහෙම නැත්නම් සිහිවර්ෂණයක් වගේ දෙයක් අපේ පරම්පරාවෙන් පරම්පරාවට යන දෙයකට අපි කියනවා heirloom එකක් කියලා. inherit කියන්නේ උරුම වෙනවා නැත්නම් උරුමයෙන් ලැබෙනවා. අපි කලින් කිව්වා. එතකොට මේකට උදාහරණයක් ගත්තොත් she inherited a fortune from her father. ඇයට ලොකු ධනයක් ලැබුණා ඇගේ තාත්තගෙන්. ඊළඟ අපේ වචනය ancestral. ancestral කිව්වහම අපිට මතක් වෙනවා ancestors. ancestors කියන්නේ මුතුන් මිත්තන්. එතකොට ancestral කියන්නේ මුතුන් මිත්තන්ගෙන් අපිට ලැබෙන දේවල්. මේකට jewelries වෙන්න පුළුවන්. එතකොට ancestral jewelries. furnitures වෙන්න පුළුවන්. එතකොට ancestral furnitures. inheritance කියන්නේ උරුමය. ඒ වගේම heritage කියන්නේ උරුමය. bequest කියන්නේ දායාදය. legacy කියන්නේත් උරුමය එහෙම නැත්නම් දායාදය. patrimony. patrimony කියන්නේ පියාගෙන් එහෙම නැත්නම් පිය පාර්ශවයෙන් උරුම වෙන. antique. antique කියන්නේ පෞරාණික. treasure නිදානය. birthright ජන්මායිතිය. keepsake memorabilia souvenir. මේ හැම එකෙම තේරුම තමයි සිහිවටනය. Subscribe our YouTube channel for more videos.